ලංකාපදනමේ සභාපතිතුමා සංඝදාස මහත්මයා ආචාර්ය ජෝතිපාලයන් පිළිබඳව මම කියනවා හුඟක් දේ දන්න හුඟක් දේ දැනගත්තට අපිට කියන්න නම් වෙලාවක් නැහැ විනාඩි 10 ඔක්කොටම තියෙන්නේ. හොඳයි කෙසේ වෙතත් ඊටම කෙටියෙන් හරි සඳහන් කරන්න ජෝතිපාලයන් පිළිබඳව. ජෝතිපාල වගේ ගායන ශිල්පියෙක් ශ්‍රී ලංකාව වගේ රටකට ලැබෙන්නේ කලාතුරකින් අත් වශයෙන් අවුරුදු 12 අදට හරියට ජෝතිපාල නැති වෙලා අවුරුදු 12 ගිහිල්ලා අපේ රටේ රසිකාවියන්ට ජෝතිපාලව අමතක වෙලා නැහැ. දැන් අපි ලබන අවුරුද්දේ වසර 2000ට පාතබන්නේ මගේ විශ්වාසයක් තියෙනවා වසර 2500ට පාතබන වෙලාවෙත් එදාට සිංහල සිනමාව තිබුණොත් එදාත් අපිට හාන්න වෙන්නේ කැසට් මගින් ජෝතිපාලගේ ගීත තමයි සිංහල සිනමාවට තියෙන සිනමාවක් තිබුණොත්. ඒ තරමට ජෝතිපාල අපේ ගීත රසිකයන් අතර බැඳී තිබෙනවා. ජෝතිපාල 1956 අවුරුද්දේ ඉඳලා ගීත ගායනා කරුවා සිනමා ශාස්ත්‍රයේ සුරතලි චිත්‍රපටයේ ලංකාවේ ජනප්‍රියම දක්ෂතම ගායක ගායිකාවන්ට ගීත ගායනා කෙරුවා. කාලයක් විචාරකයෙකු කිව්වා ජෝතිපාල ප්‍රබුද්ධ ගායකයෙක් නෙමෙයි කියලා. ඒක බිඳහෙළු. සෙල්ටම් ප්‍රේමරත්නගේ ගෑනුගඩ චිත්‍රපටයට ගීත ගායනා කරුවා. සුනිල් ශාන්ත සූරින්ගේ ස්වර නිර්මාණයට සංදේශී චිත්‍රපටයට පෘතුගීසි කාර්යයක් කිව්වා. එඩ්වින් සමරදිවාකරයන්ගේ ස්වර නිර්මාණයට දස්කම චිත්‍රපටයට ඇන්ජලින් ගුණතිලක සමග වාසනාව පැදී ගීතය ගායනා කරුවා. මේ විදිය බලනකොට ලංකාවේ ප්‍රවීණ ජනප්‍රිය හැම සංගීත අධ්‍යක්ෂකවරයෙකුගේ ස්වර නිර්මාණයට ගීත ගායනා කරනවා. ජෝතිපාල වැඩිම වශයෙන් ගීත ගායනා කරුවේ කවරත්න අබේසේකරයන්ගේ පද රචනයට ලංකාවේ හැම ගීත රචකයෙක්ගේම පදමාලාවලට ගීත ගායනා කළා තිනවා. ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, තෝරේ සනසිංහ, රවීන්ද්‍ර රන්දේරිය ඇතුළු සිංහල සිනමාවේ හැම නළුවෙකුට සිංහල සිනමාවේ විශාලම නළු පිරිසකට සුදුසු හඬක් තුනේ ජෝතිපාලටයි. ඒ වගේ නෙමෙයි ජෝතිපාල දකුණු ඉන්දියාවේ දක්ෂිණ මූර්ති, ඒ වගේ උතුරු ඉන්දියාවේ අනිල් බිස්වාස් වැනි ඒ අයගේ සංගීතයටත් ගීත ගායනා කිරීමේ භාග්‍ය ලැබුණා. රුක්මනී දේවිගේ සිට ආධුනික ගායිකාව දක්වා ගීත ගැයීමේ වාසනාවක් ජෝතිපාලට තිබුණා. ඇත්ත වශයෙන්ම ජෝතිපාලේ හැමකටම බලා මම එතුමාට ගරු කරන්නේ මිනිස්කමින් පිරිච්ච මිනිස්සෙක්. ජෝතිපාල කැම ටිකක් අකා ඉන්නකොට යාචකෙක් ආවනේ කන බත් පිගාන එතුමා පිරිනමනවා. ජෝතිපාලව සොයාගෙන පැමිණි කෙනෙක් අඳින්න වස්ත්‍රයක් නැහැ කිව්වොත් ඇඳන් ඉන්න කමිස ගලවලා පූජා කරනවා. එහෙම ගතගුණ කලාකාරයෙකුට පහළ වෙන්නේ කලාතුරකයි. ඒ නිසා ජෝතිපාල වගේ කෙනෙක් ශ්‍රී ලංකාව වගේ රටකට කලාතුරකින් බිහි වෙන කලාකරුවෙක්. අද ඒ නිසාම අපි එතුමාට මතක් කළා. අපි ඉර්පිස්තර රඳාලේ කලා ලංකා පදනමේ මෙහෙයවීමෙන් අපි ජෝතිපාල සිරියමිසාරා ජෝතිමත් ජෝති හර්ෂර ප්‍රණාම මුලක් WD අමරදේව අපේ පණ්ඩිත් අමරදේව මෙතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන අදත් අපි මතක් කරනවා අපේ ජනතාවට තවමත් ජෝතිපාල මැරුන්නේ නැහැ, තවමත් ඉන්නවා කියලා. දැන් අපිට එකතු වෙලා ඉන්න ඉස්සර ජෝතිපාලයන් ඉතාමත්ම කිට්ටුවෙන් අසුරු කරපු ඔහුගේ හිතවතෙක්. ඔව් ඇත්තටම අපි බලාපොරොත්තු වෙනවා කලින් අපිට කතා බහ කරන්න එකතු වුණා ටීම් සංගදේශ මහතා දුරකථනයේ යම්කිසි බාධාවක් ඇති වුන නිසා අපිට මෙහෙකුණ අපි අල්පතාවක් බලාපොරොත්තු වෙන එක කරගන්නට මේ කන්නේ මේ කොසත් බචු මහත්මයා අපිට කියන්න බෑ. ජෝතිපාල මහත්මයාගේ මේ 12 වෙනි අනුස්මරණය ගැන කතා කරනකොට ඉතාමත් කනගාටුයි. හේතුව මොකද දන්නවද? ජෝතිපාල මහත්තයා ජීවත් වෙලා හිටියනම් මේ අම්මා නැති වෙච්ච වෙලාවේදී එදායි කොහොමද කියලා කියන්න බෑ. ජෝතිපාල මහත්තයා අම්මා රන්සිවියෙන් ඉන්නවා කියලා තමයි කිව්වේ. නමුත් එදා තිබිච්ච තත්ත්වෙ අද තියෙන්නේ. කියන්න කනගාටුයි ජෝතිපාලයා ගැන කතා මේ ඉන්න මිනිස්සු ගැන කතා කරුවොත් කැසට් ක්ෂේත්‍රයේ ඉන්න ඔක්කොම කෝටිපතියෝ වෙලා තියෙනවා මේ ජෝතිපාලගේ කැසට් ගහලා මේව කරලා. මරණයට සම්බන්ධ වෙච්ච මිනිස්සු බොහොම අතලොස්සයි. ඇත්තටම කියනවා නම් ගායකයන් වශයෙන් ආවෙත් ඒත් මම දුරකථනයෙන් කතා කරලා එඩ්වඩ් ජයකොඩි මහත්මයාට කිව්වා, නියාල් නෙල්සන් මහත්මයාට කිව්වා, ඒගොල්ලෝ වර්ණන් පෙරාව, දාරත්න පෙරාව, මම ජයන්ත පිරිස් මහත්මයාට කිව්වා. ඔයගේ ගොඩක් කාටව කැසට් ක්ෂේත්‍රයේ කෙනෙක් වශයෙන් ආවෙත් මේ සිංකෝබා මේ උපාලි සිරිමාන්න මහත්මයා විතරයි මේ ගෙදරට මරණයට ආවෙත්. මේ තේරෙම මම ආපහු තේරෙම මට කරලා තියෙන්නේ ඇත්තටම මේ ජෝතිපාල මහත්තයා හිටියානම් මෙතන කෙනක 1000 ගණන් ඉන්න පුළුවන් නේ. ඇත්තම ජෝතිපාල ගායන ශිල්පියාණන් ඉතාමත්ම නමින් සමීප ඇසුරු කළ බොහොම ළඟ හිතවතුක වශයෙන් ඔහුගේ ඒ වියෝ පිළිබඳව දුක් වන අතරේම ඒ ගුණ සමුදාය පිළිබඳව තමන්ගේ දාබර මෑණියන්ට දැක්වූ සෙනෙහස පිළිබඳව තමයි බාචෝ මහත්මයා අදහස් දැක්ුවේ අප සමග කතා බහ කරමින්.
ශිල්පියෙක් ගැන කතා කරන තව ගායන ශිල්පියෙක් ඉන්නවා. ඒ තමයි නූතන ඉතාමත් ජනප්‍රිය ගායන ශිල්පී රෝහණ බෝබඩ. ඔව් රෝහණ බෝබඩ ඇත්තටම බොහොම කැමැත්තෙන් ඔහු අදහස් කළා එච්.ආර්. ජෝතිපාල මේ ප්‍රවීණ දක්ෂ සංගීත ශිල්පියා පිළිබඳ ගායන ශිල්පියා පිළිබඳව තමන්ගේ අදහස් දක්වන්නට. රෝහණ බෝබඩ තමයි මේ එක්වන්නේ අප සමග. රෝහණ කොහොම මම මෙතන අහගෙන ඉතින් ඔයගොල්ලන්ගේ මේ සාකච්ඡාව ඒ වගේම ජෝතිපාල සහෝදර ගායකයා ගැන ප්‍රචාරය කරන වැඩ. ඇත්තටම ඔහුගේ චිත්‍රපටි ගීතයක් කලින් වාදනය වුණා. ඒ වෙලාවේ ඇත්තටම මට මේ දෙකට කඳුළු පිරුණා. ඒ තරම් ලස්සන රටහනක් තියෙන ගායකයෙක් මේ අපිට නැති වුණා නේද කියලා. මොකද මම ඔහු සමග අවසාන සංගීත ප්‍රසංගයට සහභාගී වෙච්ච පුද්ගලෙක්. අනික ජෝතිපාලගේ අවසාන කාලේ ජෝති රාත්‍රිය වැඩසටහනට මම තබ්ලා වාදනයෙන් වාදක හැටියට සහයෝගය දුන්නා. වචනේ පරිසමාප්තියම ජෝතිපාල කියන ගායකයා වගේ ගායකෙක් නෙවෙයි මම කියන්නේ. ජෝතිපාල වැනි ගීත ගායනා කිරීමට දක්ෂතා ඇති ගායකයෝ ආයේ කවදාවත් දිවි වෙන්නේ නැහැ. ඒ වගේ ජෝතිපාල වගේ කෙනෙක් නෙවෙයි මම මේ කියන්නේ. ජෝතිපාල වැනි සින්දු ගීත ගායනා කරන්න දක්ෂතාවයක් ඇති ගායකයෙක්. ඔහුට මම දන්නවා ඉතාම දක්ෂතාවයක් තිබුණා. ශාස්ත්‍රීය එහෙම නැත්නම් සරල හෝ වෙනම හින්දි ගීත අනුකරණය ඒ හැමදේම ඉතාම සාර්ථක ලෙස ගීත ගායනා කරපු ගායකයෙක්. ඒ වගේම ජනප්‍රියත්වයේ ඉහළම තැන හැමදාම හිටපු ගායකයෙක්. ඒත් එහෙම පුද්ගලෙක් මම හිතන හැටියට තවම අපේ මේ ලංකාවේ ඉපදිලා නැහැ. ඉන්දියාවේ මොහමඩ් රාෆිට ලැබුණු ජනප්‍රියත්වය මරණ තුරුම ඔහුට එක හා සමාන ජනප්‍රියත්වයක් තිබුණා වගේම ජෝතිපාලටත් ඔහු මේ අනතුරුම ඒ ජනප්‍රියත්වය ලැබුණා. මම හිතනවා තව දශක 100ක් ගියත් කවුගේ කතාන්ද අමරණීයයි කියලා මට හිතෙනවා. ඔහුගේ හිතවතෙක් විදිහට අඳුරන්න පුළුවන් එහෙම නේද? ඔව් ඇත්තටම දැන් මම හිතනවා ඔබ ඇසුරු කරපු කාලය තුළදී එච්.ආර්. ජෝතිපාලයන්ගේ අපි නොදකපු සමහර බොහෝ ගුණ තියෙන්න පුළුවන්, නොයෙකුත් ලක්ෂණ තියෙන්න පුළුවන්. වන්‍යාංශ මහත්මයා කොහොමද කියන්න බලන්න එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියා දකින්නේ? මම නම් තාමත් සැබවින් දකින්නවා. අත් වශයෙන්ම කායික ස්වරූපයේ අපේ අභියස නැති වුණත් ඊතරම ඔහුගේ ගුණ සුවඳත් ඔහුගේ කුසලතාවයන් ඒ සියල්ලක්ම අපේ අභියස විතරම පවතින බව අපිට ඒක හිතා ගන්න පුළුවන්. අනේ ලෙසයි මම තවමත් දකින්නේ. නමුත් මම අද මෙතනින් ආරම්භ කරන්න ඕනේ මෙන්න මේ විදිහට මම මුලින්ම මේ වෙළඳ සේවයට ඉතාමත් කෘතඥ වෙනවා මේ ජෝතිපාල ගුණසමරු සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා වශයෙන්. ඉතාමත් කෘතඥ වෙනවා මෙවැනි අනුස්මරණ වැඩසටහනක් අද මේ 12 වෙනි අනුස්මරණ දිනයේදී සිදු කිරීම ගැන. මොකද අත වශයෙන්ම මේකට පස්බිම ඉන්නවා ධර්ම වෙළඳ සේවයේ අධ්‍යක්ෂක ජයන්ත පීරිස් මහත්මයා. මොකද ජයන්ත පීරිස් මහත්මයාගේ වැඩිමහල් සොහේරු ආරිදාස් පීරිස් මහත්මයා තමයි ජෝතිගේ ආරම්භ කාලේ එච්.ආර්. ජෝතිපාලව ඉදිරියට ගෙන ඒමට බොහොම පරිශ්‍රමයක් දැරූ පෙරමුණේ සිටපු ප්‍රධාන ශිල්පියෙක්. ඒ වගේම ආරිදාස් පීරිස් ලව්වම අද මේ අනුස්මරණ වැඩසටහන ආරම්භ කිරීමත් ඉතාමත් වැදගත් කියන මම ප්‍රකාශ කරනවා. ඒකම ඔහුගේ සොහේරු ජයන්ත පීරිස් මහත්මයා නිතරම ජෝතිපාලට ඔහුගේ පුළුවන් තරමින් විශේෂයෙන්ම අතවසම සෑම අනුස්මරණ උත්සවයකට වගේම පැමිණිලා සහයෝගය දීලා නැත්නම් තමාගේ හැකියාවෙන් තමාට තියෙන නිලතල වලින් පවා උදව් කිරීම ගැන අපි මේ වෙලාවේ කෘතඥ පූර්වව මතක් කියන්න ඕනේ. මේ එතකොට ජෝතිපාල අද 12 වෙනි අනුස්මරණ දිනයේදී අපි දුටුවා එක දෙයක්. ආරම්භ කරනකොටම එක ප්‍රේක්ෂිකාවක් තාමත් කරුණු සලමින් ඒ දුක තුනී කරගෙන නැතුව කතා කරපු ආකාරය. මෙන්න අපිට වැටහෙනවා තවමත් ජනතාව ජෝතිපාල නැති අඩුව පිරිමසාගත් නැති වගත් ඒ තවමත් ඒ වේදනාව වලින් පෙළෙන වග අනිත් අතට ජෝතිපාල 12 වෙනි අනුස්මරණයක් සමරයිමට පවා වාදනය වෙන්නා වූ ගායකයෙක්. ඒ 12 වෙනි අනුස්මරණයක් විතරක් නෙවෙයි 12 වසරක් ගෙවිලා මෙතනින් සඳහන් කරන්නේ ඒකයි 12 වසරක් ගෙවිලා ජෝතිපාල මැකී ගිහිල්ලා නැහැ අඳින්වත්. ඒ නිසා අපි අද තේරුම් ගන්න පුළුවන් අද බොහෝ ගායන ශාස්ත්‍රය ගැන ගත්තාම අද බොහෝ ගායක
ගායකයෝ මතු වෙනවා උපන් ගෙයිම රැල්ල යනවා. නමුත් මේ පුරා 40 වසරක් ගීත ගායලා මිය ගිහිල්ලා අවුරුදු 12ක් වෙනකල් තාමත් ඒ හඬ පවතින පැවැත්වීම ඒ හඬ ගැන කතා කිරීම ඒ හඬේ රස විඳින්නට පුළුවන් වීම තරහ වාග්යක් අපේ රටේ තවත් අතවසම එක්තරා අපේ යුගයක මේ ජෝතිපාලගේ යුගයේදී සිටපු ගායකයෝ අද බොහෝ දෙනෙක් මිය ගිහිලා නමුත් ජෝතිපාල මෙන්ම ඒ ගායකයන්වත් අපිට සිහිපත් වෙනවා ඒ වගේ මේ ගායන රස විඳින්න පුළුවන් අතවසම මොහිදින් බෙක් ජේ මිල්ටන් පෙරේරා එම්.එස්. ප්‍රනාන්දු සී.ටී. ප්‍රනාන්දු ආදී ගායකයෝ ගත්තාම පස්සේ ඒ යුගයේ හිටපු ගායකයන් ගීත තාම රස විඳිනවා. ඒ ගායකයෝ මැරලා. නමුත් අද පවතින තත්ත්වය මොකක්ද? නමුත් අද ඒ යුගයේ ඉන්න ගායකයෝ ටික ඉන්නවා. අපේ ගායකයෝ ශිල්පීන් කීප දෙනෙක් ඉන්නවා. අපේ සිසිර සේනාරත්න, සනත් මන්සිරි පසුගිය හරි ඒ වගේම වික්ටර් රත්නායක වගේ. අතත් මේ ගායකයෝ තාම ඉන්නවා. නමුත් මේ ගීතවල රස විඳිනවා. අද උපන් ගෙයි මැරෙන ගායකයෝ බිහි වෙන්නේ ගීත බිහි වෙන්නේ. අන්න ඒ තත්ත්වෙකුත් මේ අවස්ථාවේ ජෝතිපාල වැනි අසහාය ගායකයෙක්ගේ 12 වෙනි අනුස්මරණ දිනේදීත් මම මතක් කළ යුතු වග මේ සඳහන් කිරීමක් කළේ. ඇත්තටම පැහැදිලි අපිට මතක් වෙනවා ඔබ විසින් සංවිධානයට ඔබ හුඟක් නොමද සහයෝගයක් ඒ වගේම ඔබ එක් වී කටයුතු කරන්නේ මේ එච්.ආර්. ජෝතිපාල දක්ෂ ගායන ශිල්පියාණන් ඉදිරිපත් කළ ජෝති රාත්‍රී කියලා ඔහුගේ ඒක පුද්ගල ගී ප්‍රසංගයේ ඒ පිළිබඳව රසිකින් දක්වපු ප්‍රතිචාර එහෙම ඔබට මතක ඇති? ඇත්ත වශයෙන්ම මතකයි. මොකද ජෝතිපාලගේ ජෝති රාත්‍රී ප්‍රසංගයට මම හිතන්නේ ශාම ප්‍රතිචාර ලැබුණා. අපි දිවයිනේ සෑම පළාතකම වගේ අපි ඒ ප්‍රසංගයේ පවත්වීමට කටයුතු කළා. විශේෂයෙන්ම බොහෝ පළාත්වල සංවිධායකයන් නොඑක් වාර ගණන්වල මේ ප්‍රසංගයේ ඉල්ලා සිටියා. නමුත් අපි දුටුව හැමතැනම හැම නැකදීම ශාලාවල් ඉතිරි යන තත්ත්වයට නැත්නම් එළියේ ඉඳන් පවා රස විඳින්නට රැස්වූ ජනතාව රැස්ුණා ඒ පළාත්වල. විශේෂ කොට කිය යුතුයි අත වශයෙන්ම අපි දර්ශන 255ක් වගේ පැවැත්වුවේ පවත්වන්නට උනේ. මොකද අත වශයෙන්ම මේ ජූලි මාසේ 7 වෙනිදා කියන පහුගිය 12 වසරකට ඉස්සෙල්ලා දිනේදී මේ ප්‍රසංගයේ තව රංගාලයේ පැවැත්වීමටයි නියුතු තිබුණේ. නමුත් අවසනාවට එදා උදෑසන ජෝති අවසන් හුස්ම හෙළුවා. නොමැති නම් තව වෙනකලුත් ජෝති රාත්‍රියේ යනවා වගේ මට හොඳටම ප්‍රත්‍යක්ෂයි. මොකද තවමත් ජෝති රසිකයෝ රට ජෝතියේ ගීත අහන්න මිනිස්සු පෙළඹෙන නිසා එතකොට මේ රසිකයෝ මේ සමීප නිසා ජෝතිගේ හඬට මේ නුඹයිතන්නේ ශ්‍රී ලංකාවේ වැඩිම ගීත රසක්ම ගායනා කරපු ගායකයා. ඔහු මේ දලොසතරක් හිටියා නම් ඒක දෙගුණ වෙලා කියලා හිතන්න පුළුවන්. ජෝති රාත්‍රී අත වශයෙන්ම ඔහු වැඩිම ප්‍රසංග පවත්වන්න අපිට ලැබුණේ මේ තවර් රංගහලේ. අත වශයෙන්ම තවර් රංගහලේ ආරම්භ කාලේ ඉඳලා මේ අලුත් තවර් රංගහල ආරම්භ කාලේ ඉඳලාම බොහෝම වැඩිම ආදායමක් ගෙන දුන්න වගත් එවකට හිටපු ඒ බාරව හිටපු ඇමතුමා මේ ඉදිරි අනතුමා ඇමතුමා කීපවරක් ප්‍රකාශ කළා වැඩිම ආදායමක් ලැබපු රංගහල පවත්වාගෙන යන්නට ජෝති රාත්‍රියෙන් කියලා. මේ තරමට ජෝති රාත්‍රිය මත මාසයකට වරක් දෙකක් තව රංගහලේ පවත්වනවාමයි. ඔව් ඇත්තටම ඔබ සඳහන් කර විදිහට එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාගේ ගීත අහන්නට එදා වගේම අදත් රසිකින් කැමැත්තක් දක්වනවා. ෆ්‍රැන්සිස් වන්‍යාරච්චිට අප සුතිවන්ත වෙනවා ඒ අදහස් ඉදිරිපත් කිරීම පිළිබඳව. Sunlight when I see it, this is the soda light. I see a alpha, I got a bit of sunlight. You know, so that the this is the right. You found them in the this is the परंपरा गणनाවක් අපේ මව්වරුන් විශ්වාසයෙන් හා සෙනෙහසින් පාවිච්චි කළේ පිරිසිදු සුමුදු සම්ලක්. මේ බලන්න සම්ලක් වලින් සේතු චතුම් වලට නව උපයක්. प्रिय जनताई sunlight, चले सुनते सुकर दर्शक පිරිසිදු කරते. Dalesa sunlight මුළු පවුලම සෙනෙහසින් පැකටේ.
Thank you.